ඔයාලා හැමෝටම සුබ දවසක්. අද අපි බලමු මගේ සති දෙකක් වෙන නයි මිරිස් පැල ටික කොහොමද කියලා. ඔයාලට මතක ඇති මම නයි මිරිස් පැල වගේක් දෙව්වා. අපි බලමු මේවා කොහොමද කියලා. මේ තියෙන්නේ මං හිතවගත්ත නයි මිරිස් පැල ටික. ග්‍රෝ බෑග් වල හිතවගත්ත ටික ඔය තියෙන්නේ. බලන්න ලස්සනට ඒවා මේ හැදිලා තියෙනවා. ඉතින් හරි ආස හිතෙනවා ඒවා හැදුනම. දැන් අද මම පෝර දැම්ම සති දෙකක් වෙනකොට පෝර දාන්න යායි අල්බර්ට් සොලියුෂන් එකෙන් මම ඒවා පෝර දාලා තමයි දැන් තියෙන්නේ. ඊට කලින් මම දවස් 10න් යාරමිලා මේ පොහොර එක දැම්මා. මේ පොඩි තේ හැන්දකින් එකක් වගේ වෙන්න යාරමිලා දැම්මා. ඔයාලට මතක ඇති මං මේ විදිහට අපිට එළවලු කන්නත් හදාගත්තා. මම මේ තියෙන මෑ කරල් මේවා හොඳට හැදිලා තියෙන විදිය තමයි පේන්නේ. මං ඒකට පොඩි වැටකුත් හදාගත්ත. වැට නම් ඒතර ලස්සනතාවයක් නෑ. ඒකේ ලස්සන මම තමයි ඉතින් හදාගත්තේ. මට හරියම කෝටුවක් ටිකක් තිබුණේ නෑ මේ කෙලින් තියෙන ඒවා. ඉතින් ඔහොම තමයි මම හදාගත්තේ. කමන්නේ කියලා ඉතින් හිතුණා. ඉතින් මේ තියෙන්නේ බණ්ඩක්කා පිටෝපොට. බණ්ඩක්කාට පැල වෙන්න දාලා දැන් ඉව කොළ දෙකක් වෙන්න පැල හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ වැටකොළු. ඒවත් දැන් ඉනි හිටවන්න කාලේ හරි. ඉතින් මේකට හිටවන්න ඕනේ. මේක මැස්සක් විදියට ගහන්න ඕනේ හින්දා තව ටිකක් දවස් ඉඳලා තමයි ගහන්න හිතන්නේ. මේ තියෙන්නේ අපේ පිපිඤ්ඤා වැල් ටික. ඉතින් මේ peer ගහක් මෙතන තියෙන්නේ. මේ peer ගහ මේ කපන්න තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා මේ මම මේ හිතාගෙන ඉන්නේ මේ peer ගහට තමයි මේ පිපිඤ්ඤා වැල් ටික යවන්න. එක පැලයක් නම් හරි ගිහිල්ලා නැතුව ඒක ගලවලා අයින් කරා මම. මේ තියෙන්නේ අනිත් පැලේ. ඉතින් මේ වැරණිය මිරිස් මේ මිරිස් කරල නිකන් මාළු මිරිස් වගේ හදලා කනවා. මං හරි කැමති මේ උඹලකට දාලා රතු ලුණු දාලා හදලා ගන්න. ඒ හින්දාම මං මේ පැල ටිකක් ගෙනාවා. මේ පැල උඩට මේ අත්තක් වැටිලා මේකයි මේ පැල මේව වෙලා තියෙන මේ පැල දෙක තුන. මේ අනිත් පැල ටික හොඳට හැදිලා තියෙනවා මගේ. මම ගෙනාවා වම්බටු පැල පහක් ගෙනාවා. වම්බටු පැල පහම හොඳට තියෙනවා. මම ඉතින් ඒකට පොර දාලා සාත්තු කරා. ඉතින් බලමු. ඉතින් මේ සති දෙකට තත්ත්වය තමයි මම ඔයාලට මේ පෙන්නුවේ. මේ තියෙන්නේ මාළු මිරිස් පැල ටික. මේ දිගටම තියෙන්නේ මාළු මිරිස් පැල මේ කොටසේ. මේ මම ඔයාලට පෙන්නන්නම් එක ගහක මේ ගහ මොකක් හරි ලෙඩක් හැදීගෙන එනවා. ඒක ගලවලා අයින් කරන්න වෙනවා. නැත්නම් අනිත් ඒවටත් බෝ වෙනවා මේක. මේ බලන්න ලස්සන්ට මල් පිපිලා මේ ලස්සන්ට තියෙනවා. ඉතින් හරි ආසයි හිතෙනවා මේවා දැක්කහම. මේ මානසික සතුටක් දැනෙනවා. ඉතින් ඇත්තටම ගහකනම් මේ මාළු මිරිස් කරලකුත් හැදීගෙන එනවා. ඉතින් මේ තියෙන්නේ අපේ තක්කලි පැල ටික. තක්කලි පැල ටිකක් හැදුවා. ඒකෙනුත් මේ බෑග් දෙකක් හරි ගියේ නැහැ. තීච්ච පැල ටික. ඉතින් මේ තියෙන ටික මේ හොඳට හැදීගෙන එනවා. මේවත් මේ සති දෙකක් වෙන ඒවා. සති දෙකට වැඩි. ඉතින් මං කලින් පැල කරලා අම්මා පැල කරලා තීච්ච වගේ තමයි පැල හිටේ මෙහෙම තිබිලා බිම ගෙදර ගෙන ආපු තක්කලි ගෙඩියක් බිම තියලා පැල කරලා තමයි කියන්නේ වහලා තියලා තමයි පස් වලට යට කරලා තියලා තමයි මේ පැල ටික ගත්තේ. ඉතින් මේ ඒ ටික තමයි මේ පැල කරලා තියෙන්නේ. මේ ඉතින් දැන් ඔය අද ඉනි හිටෙව්වා එකට. ඉනි එම හිටවල තමයි මේ තියෙන්නේ. මේ නයි මිරිස් වගාවේ තවත් ටිකක් මම මේ ලිඳ වටේට තමයි හදලා තියෙන්නේ.
ලිඳ වටේටම හදලා තියෙනවා. මේ තියෙන්නේ මේ කත්තිරික්ක බටු කියලා බටු වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ බටු ගෙඩිය හැඩෙමයි උනාට දිගට ඉන්නේ ගෙඩිය. මේ ගෙඩි ඇදලා තියෙනවා අපි මේක දැන් දෙවේලක් වගේ කඩාගෙන ව්‍යංජන හදාගෙන කෑවා. මේ යාළුවනේ මේ තියෙන්නේ මගේ නයිමිරිස් වගාව. මම මෙහෙම තමයි හදලා තියෙන්නේ. ගෙදර පිටිපස්සේ ඉතින් මේ තියෙන ඉඩ ටිකේ හැදුවේ මොකද මෙතන මේ හැරි පොළොව කොටන්න බෑ. ඒකයි මම ග්‍රෝ බෑග් ගෙනල්ලා හැදුවේ. මේ පිටිපස්සෙන් පේන්නේ ගම්බිරිස් වගාව. දැන් අලුතෙන් ආයේ ගම්බිරිස් කරල් හැදිලා තියෙනවා. ඉතින් ආයි තවත් දවසක මේ විදියට සතියකින් වගේ කොහොමද මේ පැලවල තත්ත්වය කොච්චරක් උස ගිහිල්ලාද කියලා බලන්න අපි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.